ආයුබෝවන් යාළුවනි. ගොවි බිම YouTube channelය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් මෙම වීඩියෝව තුළින් මිරිස් වගාව සඳහා හේනක බිම සකස් කරගන්නා ආකාරය මම ඔබ වෙත ගෙනෙනවා. මුලින්ම කියන්න ඕනේ මම වගා කිරීම සඳහා ආධුනිකයෙක්. ඉතින් මම විවිධ වීඩියෝ ආදිය නැරඹීම තුළින් ලබාගත් දැනුමත් එක්ක මමත් වගා කරන්න පටන් ගන්න තීරණය කරා. ඒකෙදි අපි කවුරුත් දන්නවා පොලි ටනල් වල වගාවන් කිරීම හෝ එලිමහනේ සුහුරු වගාව තුළින් විශාල අස්වැන්නක් හා ලාභයක් ලබා ගන්න හැකියාව තියෙනවා. නමුත් බොහෝ පිරිසක් ඉන්නවා වගා කිරීමේ අවශ්‍යතාවය තිබුණත් සුහුරු වගාව හෝ පොලි ටනල් සකස් කිරීම සඳහා පිරිවැයක් දැරීමට නොහැකිව. ඒක නිසා මමත් තීරණය කරා හේනක ආකාරයට වගා කිරීම ආරම්භ කරන්න. ඉතින් දැන් අපි බලමු මිරිස් වගාවට මම කොහොමද වියදමක් නැතුවම බිම හදාගත්තේ කියලා. මෙන්න මේ නිවසට පහළින් පේන්න තියෙන ප්‍රදේශය තමයි මම මුලින්ම වගා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදියට අතින් උදළු ගාලා ජලය රැඳී තියෙන්න මේ පේන විදියට පාත්ති සකස් කරගන්න මට සම්පූර්ණ දින දෙකක් ගත වුණා. ඔයාලට පේනවා ඇති මම මේ පාත්ති වලට ජලය පුරවගෙන තියෙන්නේ නිවසට ජලය ලබා ගැනීම සඳහා භාවිතා කරන වතුර පොම්පය භාවිතා කරලා. මේ සඳහා එය හොඳටම ප්‍රමාණවත්. ඉදිරියේදී වතුර මල් භාවිතා කරලා වගාව සඳහා ජලය සැපයීමට මම බලාපොරොත්තු වෙනවා. දැනට මෙම ජලය පහළට බැස යාම වළක්වා ගැනීම සඳහා තමයි මේ විදියට ලියදි සකස් කරගත්තේ. විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි මේ දක්වා මට කිසිම වියදමක් දැරීමට සිදු වුණේ නැහැ කියන එක. හරි යාළුවනේ, අපි ඊළඟ වීඩියෝවෙන් බලමු මෙම භූමිය තුල කොහොමද මිරිස් පැල සිටුවීම සහ නඩත්තුව සිදු කරන්නේ කියලා. ඒත් එක්කම ඔයාගේ අදහස් හා යෝජනා තියෙනවා නම් මට කමෙන්ට් එකකින් එය දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. වීඩියෝ අවසන් වනතුරු නැරඹීම පිළිබඳ මම ඔබට ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්.